යම් ප්‍රමාණකින් අපිට සැකියාව ලැබුණා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව දොරටුව විවෘත කරගන්න. දොරටු මේක වැහිලා තිබුණේ. මම යකඩ දොරටු. මට අත තියන්න බැරි, ළඟා වෙන්න බැරි ප්‍රමාණයේ යකඩ දොරටු වැහිලා තිබුණා. දැන් අපේ පොලිස්පතිතුමා ඇතුළේ පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය සමත් වුණා මේ දොරටුව තට්ටුවක් දාලා විවෘත කරගන්න. තාම ඇතුළට ගිහිල්ලා අවසන් නැහැ. හැබැයි දොරටුවෙන් ඇතුල් වෙනකොට අපිට පෙන්වෙන්නේ මොනවද? ඉතාමත් භයංකාර චිත්‍රයක්. දොරටුව වැහිලා තියෙන තෙක් අපි කල්පනා කරා මේ තරම් බිහිසුණු තත්වයක් නැතුව ඇති නේද කියලා. හැබැයි දොරටුව විවෘත කරපුවාම අපිට දැනෙනවා මොනතරම් බිහිසුණු තත්වයක් මේ වහලා තිබුණු දොරටුවෙන් ඇතුලේ තියෙනවද කියලා. කුඩු නිෂ්පාදනාගාර, අවි ආයුධ ගබඩා, කන්ටේනර් වලින් කුඩු නිෂ්පාදනය සම අමුද්‍රව්‍ය, නූතනම පැකට් කඩපු නැති ගිනි අවි, කිලෝ 100 ගණනක් හම්බ වෙන මත්ද්‍රව්‍ය, ඒවට ඇබ්බැහි වුණු මහා තරුණ පරම්පරාවක්, ඒවා අලෙවි කරන මහා යාන්ත්‍රණයක්, ඒ යාන්ත්‍රණයත් එක්ක ගැට ගැහුණු පොලිසිය ඉතා කුඩා ප්‍රමාණයක්, හමුදාවන්ගේ ඉතා කුඩා ප්‍රමාණයක්, රාජ්‍යාන්ත්‍රිතා කුඩා ප්‍රමාණයක්, මෙවැනි තාමත් මේ විවෘත කරා දොරටුව හැබැයි අපිට භයානක චිත්‍රයක් ඇතුලේ පේනවා. දැන් අපිට පුළුවන් ඒ චිත්‍රයට මුවා වෙලා ආපහු දොර වහලා අනේ අපි නෑ කියලා එන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ දොරටුවෙන් අපි තබපු පියවර ආපසු වරවන්න ඉදිරියට යන්න. අපි තෝරාගෙන තියෙන මාවත. මම හිතනවා ඒ සඳහා අපිට අද අවශ්‍යයි පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. මේ ජාතික ව්‍යසනේ අවසන් කළ යුතුමයි. අවුරුදු 21 26 හිරිමල් වයසේ තරුණ තරුණියන් ලක්ෂ ගණනක් මේකට ගොදුරු වෙලා තිබෙනවා. ඒ නිසා මේක සමාජම ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන නිසා ඒ සමාජ ව්‍යසනේ තුරන් කිරීම සඳහා මහා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණක් අපි තියෙනවා. අපි සෑම දිනකටම දැනුම් දෙනවා. ලොල්ලුණු අයටයි විකුණන අයටයි ඉවත් වෙනු. ලොල්ලුණු අය ඉවත් වෙනු. විකුණන අය ඉවත් වෙනු. ඒ සඳහා මේ සමාජෙම අවදි වී යුතු තිබෙනවා. අනේදී අපේ නායක හාමුදුරන් වහන්සේලාට අපේ විහාරවාසී අපේ නායක හාමුදුරන් වහන්සේලා ගම් පුබුදු කරවන්න ඕන, නැගිටවන්න ඕන.